අද මම පින්වීල් සෑන්ඩ්විච් හදනවා. පින්වීල් සෑන්ඩ්විච් වලට පොඩිට්ටු ගොඩාක් කැමතියි. ඒ නිසා පොඩිට්ටු සහභාගී වෙන සාදවලට මේ සෑන්ඩ්විච් එක හැදුවොත් නම් එයාලා ගොඩාක් සතුටු වෙයි. වීඩියෝ එක බලනකොට Facebook එකෙන් ඇඩ් ගොඩක් ආවොත් ස්කිප් කරලා වීඩියෝ එක බලන්න. අයිබෝන් අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම අද හදන්නේ පාන් ගෙඩි 3කටයි. රෙසිපි තියෙන්නේ එක පාන් ගෙඩියකට යන ප්‍රමාණයන්. අපිට මේ වගේ 4 සෑන්ඩ්විච් පාන් එකක් ඕනේ. දැන් මේ පාන් ගෙඩි දිග අතර පෙති කපන්න යන නිසා කපා ගන්න ලේසි වෙන්න මම මේක පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියෙනවා. එතකන් කැරට් එක මේ වගේ කපලා හුමාලෙන් තඹ ගන්නවා, ස්ටීම් කරගන්නවා. හොඳටම බෙරි වෙන්න ඕනේ නැහැ. විනාඩි 3ක් ගියාට පස්සේ තැඹිලාද කියලා බලන්න එකක් අරන් කාලා බලන්න. හොඳටම බෙරි වෙනකන් ඉන්නේ නැතිව සාමාන්‍ය ගානකට ස්ටීම් වුණාට පස්සේ කැරට් එක ඩිෂ් එකට දාගන්නවා. බීට්‍රූට් ටිකත් ඒ වගේම ස්ටීම් කරගන්නවා. ඒ අතරේ මම ග්‍රීන් පීස් ටික තැම්බෙන්න තිබ්බා. මේ ග්‍රීන් පීස් තඹපු ඒවා. ඒ වුණාට මං ආයෙත් චුට්ටක් තඹ ගන්නවා. දැන් බීට්‍රූට් එකත් ස්ටීම් එකෙන් තඹ ගත්තා. අල කැරට් එහෙම වතුර දාලා තැම්බුවොත් ගොඩාක් වතුර උනනවා. එහෙම වුණොත් එහෙම පාන් එක බෙරි වෙනවා. හුමාලෙන් තැම්බුවම වතුර නැහැනේ. ඒ නිසා මේ වගේ ග්‍රයින්ඩ් කරගන්න හරි ලේසි. කැරට් එක මං අඹරගෙන ආවා. මේම කරාම ගාන්න ලේසි. කොළ පාට එකට ග්‍රීන් පීසුයි සලාද කොළයි දානවා. සලාද කොළවල තියෙන වතුර ටික මේ විදිහට තෙතමාත්තු කරලා යවන්න ඕනේ. බීට්‍රූට් එකේ වතුර තිබුණ නිසා මේ විදිහට පේපර් ටවල් එක දාලා වතුර ටික නැති කරගත්තම අපිට අඹර ගන්න ලේසි. ඒකත් මේ වගේ අඹරගෙන පේස්ට් එකක් හදා ගන්නවා. ඊළඟට තඹපු ග්‍රීන් පීස් ටික රස්නේ පිටින්ම අඹර ගන්නවා. සලාද කොළ ටික මේ විදිහට චූටියට කපා ගන්නවා. ඊළඟට කපපු සලාද කොළ ග්‍රීන් පීස් එකට දාලා මේ විදිහට කලවම් කරගන්නවා. දැන් අපි බටර් වලින් පේස්ට් එකක් හදනවා. මේ පේස්ට් එක හදලා එළවලු පේස්ට් එකත් එක්ක කලවම් කරන්නයි යන්නේ. ඊළඟට අබ කුඩු දාලා කලවම් කරනවා. ඊට පස්සේ ගම්මිරිස් දාගන්නවා. අබයි ගම්මිරිසුයි දාලා හොඳට කලවම් කරන්න ඕනේ. දැන් එකට විනාගිරි දාගන්නවා. ඊළඟට ලුණුත් දාලා කලවම් කරගන්නවා. අන්තිමට දෙහිත් දාලා පේස්ට් එක රස කරගන්නවා. කලවම් කරලා ඉවර වෙලා ලුණු බලන්න ඕනේ. මේ වෙලාව හොඳට මතක තියාගන්න ඕනේ පාන් වලත් ලුණු තියෙනවා. ඒ නිසා තමන්ගේ ගානට විතරක් ලුණු දාගන්න. මදි නම් චුට්ටක් එකතු කරගන්න. පේස්ට් එක හොඳට කලවම් කරගත්තට පස්සේ කොටස් තුනට සමානව බෙදා ගන්න ඕන නිසා ඉස්සෙල්ලා මේස හැන්දෙන් ගානට 3ක් දාගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන ඒවා ගානට 3ට බෙදා ගන්නවා. 3ටම වෙන වෙනම හැදි තියා ගන්න ඕනේ නැත්තම් පාට කලවම් වෙනවා. දැන් බීට්‍රූට් එකේ තියෙන හැන්දෙන් බීට්‍රූට් එක කලවම් කරගන්නවා. ඊට පස්සේ කැරට් එකේ තියෙන හැන්දෙන් පේස්ට් එක කැරට් එකට කලවම් කරගන්නවා. මේ ටික ඉවරුණාට පස්සේ ෆ්‍රිජ් එකේ දාපු පාන් ගෙඩිය ඔන්න මං අරන් ආවා. දැන් පාන් ගෙඩිය වාට ටික සේරම කපා ගන්න ඕනේ. මේ බලන්න ෆ්‍රිජ් එකේ දාලා ගෙන ආපු නිසා ලේසියෙන් කපා ගන්න පුළුවන් වුණා. පාන් ගෙඩියේ පැති 6ෙම වාට ටික මේ විදිහට ලේසියෙන් කපා ගත්තා. දිග පිහියක් තියෙනවා නම් ලේසියෙන් කපා ගන්න පුළුවන්. දැන් මම පාන් ගෙඩිය 3ට මේ වගේ කපනවා. 3ට කපා ගත්තම පින්වීල් 9ක් එනවා. 4ට කපා ගත්තොත් පින්වීල් 12ක් එනවා. මහත පාන් එකක් නම් ඔයාට 4ට කපා ගන්න පුළුවන්. දැන් එක පාන් පෙත්ත මේ විදිහට තියලා රෝලින් පින් එකෙන් පැතලි කරනවා.
පැතලි කරලා මේ විදිහට තියාගෙන ඉස්සෙල්ලම පාන්පෙති 3ේම කැරට් පේස්ට් එක ගා ගන්නවා. කැරට් දාන්න ඉස්සෙල්ලා පාන්පෙත්තට බටර් එහෙම ගන්න ඕනේ නැහැ. මේ ಜಾති තුනටම බටර් ගාලානේ අපි ඇනුවේ. බටර් තියෙන නිසා හොඳට ඇලවිලා හිටිනවා. ඊළඟට ග්‍රීන් පීස්, ඊළඟට බීට්‍රූට්. බීට්‍රූට් එක අන්තිමට තිබ්බාම රෝල් කරගෙන එනකොට බීට්‍රූට් එක එළියට පනින්න පුළුවන්. ඒ නිසා බීට්‍රූට් පේස්ට් එක ගොඩාක් ගන්න එපා. එහෙම නැත්නම් බීට්‍රූට් එක මැදට තියලා කැරට් උයි ග්‍රීන් පීස් උයි දෙපැත්තට දාගන්න. ඇඟිලි තුඩු වලින් අල්ලලා මේ විදිහට ලස්සනට රෝල් කරගන්න. දැන් උතාගත්තට පස්සේ අපි කපන්න ඕනේනේ. කපන්න ඉස්සෙල්ලා මේ විදිහට ටූත් පික් ගහලා ක්ලින් ෆිල්ම් එකකින් උතලා ෆ්‍රිජ් එකේ තියෙනවා. විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් ආවා. දැන් ඉතින් ගානට පිටි කපා ගන්න යන්නේ. මේ බලන්න ටූත් පික් ගහපු එකයි ෆ්‍රිජ් එකේ දාපු එකයි නිසා ලේසියෙන් පිටි කපා ගන්න පුළුවන් වුණා. ලස්සනයි නේද අපේ පින්වීල්? මේ වගේවා බ්‍රෙඩ් නයිෆ් එකෙන් කපන්න එපා. දැන් මම ටූත් පික් ගහලානේ ෆ්‍රිජ් එකේ තිබ්බේ. ටූත් පික් ගහන්න නැතුව තියෙනව නම් රෝල් 3 වෙනම ක්ලින් ෆිල්ම් වලින් තද වෙන්න උතන්න ඕනේ. ඔයාට ටූත් පික් නැත්තම් ඒ විදිහට කරන්න. මේ බලන්න හොඳට ඇලිලා තියෙන හැටි. කොහොමද අපේ පින්වීල්? ලස්සනයි නේද? එළවලු කන්න ඇති පුංචි අයට පෝෂ්‍යදායී ආහාරයක්. ඇයි පුංචි අයට ලොකු අයටත්? මේ රස නම් මගේ පුංචි කාලේ මතක් කරලා මනසට ලොකු සතුටක් ගෙනත් දෙනවා. ඔයාලත් මේ පින්වීල් සැන්ඩ්විච් එක හදලා පුංචි අයව සතුටු කරන්නකෝ. ඔයා අපේ අම්මගේ රෙසිපි බලාගෙන ඉව්වම ෆොටෝ එකක් අරන් මේ පෙන්නන අපේ අම්මා ගෲප් එකට ෂෙයා කරන්න. ලින්ක් එක යට තියෙනවා ගෲප් එකට ජොයින් වෙන්න. ඔයා වීඩියෝ එකක් බලනකොට වීඩියෝ එකේ උඩ අපේ අම්මා කියලා තියෙන්නේ. අන්න එතන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට අපේ අම්මාගේ පේජ් එකට යනවා. උඩ තියෙන රීල්ස් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට අපේ අම්මා අප්ලෝඩ් කරපු මෙන්න මේ වගේ වටිනා වීඩියෝ ඔයාට බලලා ඔයන්න ඉගෙන ගන්න පුළුවන්. ගෙදර උයලා කෑම කන මගේ රටේ ආදරණීයයන්ට බොහෝම ස්තුතියි.